මේ ඩෑන් ප්‍රියසාද්ගේ මරණය මේ වෙලාවේ මේ ටොපික්ස් මවන හැමෝම ඩිබේටිං කතා බහට ලක් කරන ටොපික් එකක් වෙලා තියෙනවා. මම දැක ගොඩක් මේ සෝෂල් මීඩියා හරහා මම දන්නේ නැහැ මේ කවුද මේවා දාන්නේ කියලා. මම හිතන්නේ සමහර විට නිකන් සමහර කමෙන්ට්ස් වල හිතනවා නිකන් මේ අපේ මාලිමා සහෝදරියෝද්ද කියලා. ඒ කියන්නේ මාලිමාවේ නෙමේ ඒට ඡන්දි දුන්න මිනිස්සුද කියලා. ඔකව මරන්න ඕනේ. ඔක සාටකකාරයෙක්. ඔක ඉන්නේ නාමල් එක්ක ඔක මහා කාලකන්ණි. ඔක ඉන්නේ හොරු එක්ක. ඊළඟට නාමල් කුමාරව මරන්න ඕනි. මන්ට ඊළඟට දාලා තියෙන ඊළඟට සාටකකාරයෝ ටික මරන්න ඕනි. තමන්ට ඊළඟට ඉරාෂ්ට්‍ර ෂොට් එක දෙන්න ඕනි. මේක එකව දාලා තියෙනවා. ගැටලුවක් තියෙනවා මෙතන. ඩෑන් ප්‍රියසාද් කියලා කියන්නේ එච්චරම නරක කෙනෙක් නම් මම දන්නේ නැහැ. පොඩ්ඩක් මට කමෙන්ට් වල යාගේ පිළිබඳ තියෙන ගැටලු සහගත දේවල් දාන්න. මම දන්නේ නැහැ නේ මම ඩී ටීවී බලන්නේ නැහැ. මම බිසි වැඩත් එක්ක ඉතින් මම ඔය ඉදිරියලා සෝෂල් මීඩියා ගිහලා Facebook ගිහලා පොඩ්ඩක් බලන දෙකනේ මමත් මේ අදහසක් ගන්නෙ. ඔය එච්චරම නිකන් ප්‍රභාකරන් වගේ නරක පුද්ගලයෙක් නම් ඉතින් ඒක අතර දුරකට රටකට හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කෙනෙක්ගේ මරණයක් කියන්න ඕන නිකන් මොකද අපි මම හිතමුකෝ ඒත් මම කැමති නෑ පුදුල මම කැමති නීති අනුකූලව ගිහිල්ලා රටේ උසාවි ගිහිල්ලා දැන් මාලිමාව ආණ්ඩුවනේ තියෙන්නේ මේ වගේ වැරදිකාරයෝ ඉන්නවා නම් බේර ගන්න බෑ නේද ඉස්සර බේරගත්තා කිව්ව වෙන ආණ්ඩු කාලයක් යටතේ වැරදි කරලා බේරෙන්න පුළුවන් දැන් බේරෙන්න බැරි වෙන්න බෑ මොවුන් වැරදි නම් උසාවියට එක්කන් ගිහලා නඩු දාලා නඩු අහලා මොවුන් වැරදි කාරන් හිරේ දාන්න ඕනේ ජීවිතාන්තෙත් එක්කව දාන්න බෑ නැත්නම් මරන්න ඕන නම් ගිහලා එහෙම පුළුවන් මොකද්ද මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනාධිපතිට කළා එහෙම මරලා දාන්න පුළුවන් නේ මම කියන්නේ මේ මිනිස්සු දාන සෝෂල් මීඩියා මම දැක්ක සමහර පොට්ටු එහෙම කට්ටිය දාලා තියෙනවා මම දැන් පොට්ටුද කියලාත් ඒකත් මම දන්නේ දාලා තියෙනවා සමහර කොටස මේවා මේ ආණ්ඩුවෙන් කරන මිනිමරුන් කියලා මම නම් හිතන්නේ ඒකත් මම හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුව මේ පාතාල සමාජික ධම්මල හෝ එහෙම කවුරුද ධම්මල ඩෑන් ප්‍රීසාට වෙඩි දීලා මරුව පිස්සු ඕනම් මම නම් හිතන්නේ ඔක්කොම මේ බොරු බයිලා විතරයි හරි නමුත් කොහොමුණත් ඒක කොටාසයක් ඉන්නවනේ දැන් අර මේ වෙලාවේ මතක ඉන්නවා මේ නාමලත් එක්ක ඉන්න කට්ටිය විරුද්ධ පාක්ෂිකතු ඉන්න කට්ටිය මරන්න ඕනි කියලා ආණ්ඩුවෙන් නෙමෙයි මේ ඡන්දෙ දුන්න සමහර අය එහෙම මතේ ඉන්නේ හොඳේ මේ ජනතාව අතර. ඒක වැරදි මතයක්. ඒක ඉල් සොසයිටි එකක් හැදෙනවා. මොකද මේ මානසිකත්වය හිතා නරකයි. එහෙම ගත්තොත් ලක්ෂ 68ක් හෝ 69ක් අපි 70ක් කියමුකෝ. මාලිමාට ඡන්දෙ දුන්නා. ඔක්කොම ලක්ෂ 120ක් විතර ඡන්දදායකයෝ හිටියානේ. ඒතර ලක්ෂ 50ක් විරුද්ධයිනේ. 50 මරන්නද? එහෙම මේ මනස හදන්න හොඳ නෑ. කාගේව මනසෙම හැදෙනවා නම් ඒක ලොකු ගැටලු සහගත නෑ. ඒක ඇවිල්ලා හොඳ දියුණු සભ્યත්වයෙන් යුතුව සංස්කෘතියක් යුක්ත සදාචාරමත් මේ අර නිවැරදි මානසිකත්වයක් යුක්ත සංස්කෘතික රටක ලක්ෂණයක් නෙමෙයි. ඒක මහා ප්‍රාථමික මිලේච්ඡ මිනිමරු මේ ක්‍රමයක් නේ. ඒක හරියන්නේ නෑ. මම කියන්නේ ගැටලුවක් තියෙන කට්ටිය නීති අනුකූල උසාවියට අරන් යන්න ඕනේ. අරන් ගිහිල්ලා මේවා මේ ආණ්ඩුවෙන් කරපුවා නෙමෙයි. නම් මම කියන්නේ එහෙම ගැටලු සහගත නම් කවුරු නඩුවක් දාලා ඒව නඩුව අහලා ඒව ගන්න ඕනේ. නේද? ඒ සහ කවුරු මලත් එහෙම නේද? ඒ වගේ නම් කතා කරන එක නම් එච්චරම හොඳ නෑ පහත් නේද? ඒ ගැන අපි අවධානය යොමු කළ යුතු කියලා මම හිතනවා සොසයිටියක් විදියට. මොකද සොසයිටි එක දඩුවම් දීමේ ක්‍රමය මේක නෙමෙයි වෙන්න ඕනේ. මේ නීතිය නියම ක්‍රියාත්මක විදියට අපි හදන්න ඕනේ රටක්